ආශිර්වාද වේවා Blessings with Dr. හේෂානි YouTube channel එකේ තවත් වීඩියෝවක් රැගෙන මම අද ඔබ හමු වීමට එනවා. මම අද ඔබට කතා කරන්නට යන්නේ heat stroke එකක් ගැන. මේ දිනවල අපි දන්නවා තියෙන අධික රස්නේ නිසා අපි විශ්වාස කරනවා මේ රස්න කාලය අපිට අහිතකර ලෙස බලපෑම් ඇති කරයි කියලා. ඉතින් heat stroke කියන්නේ ඒ වගේ එන්න පුළුවන් රෝගී තත්ත්වයක්. මේක ඇත්තටම මෙඩිකල් ඉමර්ජන්සි එකක් විදිහට තමයි ගණන් ගන්නේ. මේකෙදී අධික රස්නය නිසා ඇත්තටම යම්කිසි පුද්ගලයෙක්ගේ එයාගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. එයාගේ ශරීරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 104කට වඩා එහෙම නැත්නම් සෙල්සියස් අංශක 40කට වඩා වැඩි වුණොත් ඒ කෙනෙකුට heat stroke එකක් ඇතිවීමේ අවදානම තියෙනවා. එතකොට තමයි අපි කියන්නේ heat stroke එකකට ඇවිල්ලා තියෙනවා කියලා. මෙහෙම වෙනකොට වෙන්නේ මෙයාගේ අභ්‍යන්තර අවයව වලටත් ඒක බලපානවා. විශේෂයෙන් එයාගේ මොළයට, ඒ වගේම හදවතට, වකුගඩු වලට, ඒ වගේම එයාගේ මසල්ස් වලට මේ වගේ තැන් වලටත් මේක බලපාලා මේ අවයවවල බිඳ වැටීමක් වෙන්න පුළුවන්. අපි කියනවා organ failure එකක් වෙන්න පුළුවන්. එතකොට අවසානයේ මෙයාගේ මරණය පවා සිදු වෙන්න පුළුවන්. ඉතින් මේක මෙඩිකල් ඉමර්ජන්සි එකක්. මේ වගේ තත්ත්වයකට පුද්ගලයෙක් යනවා නම් එයාව වහාම රෝහලකට ගෙන යා යුතුයි. ඉතින් ඇත්තටම මේකේ ඇත්තටම heat stroke එකක් එනකොට එන රෝග ලක්ෂණ මොනවද? මේකට එන රෝග ලක්ෂණ තමයි මෙයාගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය බැලුවොත් මෙයාගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වගේම තමයි එයාගේ මනසෙත් වෙනස්කම් සිද්ධ වෙනවා. මෙයා ව්‍යාකූල වෙනවා, ඉරිටබල්, ඒ කියන්නේ දඟලනවා, එක විදිහකට ඉන්න බෑ. ඒ වගේම තමයි එයාගේ මේ ෆිට්ස් උනත් සමහර වෙලාවට එන්න පුළුවන්. ඒ වගේම තමයි එයාගේ කටහඬ වෙනස් වෙලා අර අපි කියන්නේ මේ කටහඬ ගොත ගැහෙනවා වගේ, අන්න ඒ වගේ ස්ලරින් කියන්නේ අන්න ඒ වගේ කටහඬක් එයාට එන්න පුළුවන්. ඒ වගේම තමයි එයාගේ දාඩිය දැමීමත් වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට හැම හොඳටම වේලිලා රස්නේ වෙලා තියෙන්නත් පුළුවන්, වියලිලා. එහෙම නැත්නම් මෙයා සමහරට මොනවා හරි එක්සර්සයිස් එකක් වගේ නම් කරේ හිටියේ මෙයාට තද්ද බල ලෙස දාඩිය දාන්නත් පුළුවන්. එතකොට හැම තෙත් වෙලා දාඩිය දාන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙයාට ගොඩක් වෙලාවට ඉස කැක්කුමක් එන්න පුළුවන්. ඒ වගේම තමයි වමනේ යන්න පුළුවන්, වමනේ යන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් එන්න පුළුවන්. ඒ වගේම තමයි හැම ගොඩක් රතු වෙලා, ෆ්ලෂ් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාට ගොඩක් වෙලාවට මෙයාගේ ඇතුළත දේවල් වෙනස් වෙන නිසා හෘද වස්තුව heart rate එක ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම හුස්ම ගැනීමේ වේගය වැඩි වෙන්න පුළුවන්. මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් මෙයාව ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි. මේ වගේ පුද්ගලයෙකුට මේ වගේ heat stroke එකක් එනකොට අපි එයාට මොකද්ද කරන්න ඕන කියනවා නම් එයාව වහාම ඒ තදබල රස්නේ තැනින් ඉවත් කරලා එයාව හෙවණකට ගෙනල්ලා එක්ක ගයක් ඇතුළකට ඒ වගේ තැනකට ගෙනල්ලා එයාව හාන්සි කරවන්න ඕන. එයාව රෙස්ට් කරන්න ඕන. ඒ වගේම තමයි එයාගේ ගොඩක් අධික ලෙස වැඩි පුර ඇඳුම් තියෙනවා නම් ඒවා ඔක්කොම අයින් කරන්න ඕන. ඊළඟට මෙයාට හොඳ කූල් වතුර මෙයාට හොඳට නාවන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාව කූල් වතුර අර ටබ් එකකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් කූල් වතුර අර පැක්ස් තියලා මේ ඒ ඇඟ සීත කරන්න පුළුවන්. ඒ විදිහට නැත්නම් හෝස් එකකින් අල්ලලා මෙයාව හොඳට මුළු ඇඟටම වතුර ගහන්න පුළුවන්. ඒ වගේ හොඳට ඒ කූල් වතුර මෙයාට ගහන්න ඕන. ඒ වගේම තමයි හොඳට AC එකක් ඇතුලේ තියන්නත් පුළුවන්. ඒ වගේ මෙයාට අපිට ඒ ප්‍රතිකාර කරන්න පුළුවන්. එයාගේ ඉක්මනින් එයාගේ ඇඟේ උෂ්ණත්වය පහළට ගෙන ඒම සඳහා මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ heat strokes එන කාලෙට, ඒ වගේම ඇත්තටම මේ heat එක වැඩි වෙන කාලෙට අපේ ඇඟේ මේ රස්නය අඩු කරගන්න අපි කරන්න පුළුවන් කන්න පුළුවන් කෑම ಜಾති තියෙනවා. එකක් තමයි මේ පැණි කොමඩු.
වෝටර්මෙලන් කියන්නේ මේ කොමඩු අපිට කන්න පුළුවන්. ඒකේ 92%ක්ම තියෙන්නේ ජලය. ඒක නිසා ඒ වගේ ඒවා කන්න පුළුවන්. පිපිඤ්ඤා වගේ ඒ වගේ ඒවා කන්න පුළුවන්. ඒ වගේම මේ රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා ගම් මිරිස් සහ මිරිස් කනකොට අපේ ඇඟ මේ කූල් වෙනවා කියලා. ඒ වගේම මේ ලුණු ඒ වගේ දේවල් වලුණුත් අපගේ ඒ හීට් සෙන්ටර් එක මේවා කරලා අපේ ඇඟ කූල් කරනවා කියලා. ඒ වගේම තමයි මේ හීට් ස්ට්‍රෝක් එකක් ඒ වගේ හැදිලා ගොඩක් හීට් එක වැඩි වෙන කෙනෙකුට ඒක අඩු කරන්න පැරසිටමෝල් වත් ඒ වගේ NSAID කියන ඔය මේ වේදනානාශකවත් දෙන්න හොඳ නැහැ. ඒකෙන් උෂ්ණත්වය අඩු කරන්නේ නැහැ. ඒක අපේ ඕගන්ස් වලටත් අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ඉතින් ඔබට මම අද දවසේ කියලා දුන්නේ මේ හීට් ස්ට්‍රෝක් එකක් ගැන. මේ වගේ අවදානම් තත්ත්ව අපිට ඉදිරියේදී සමහරවිට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක ඔබ කළ යුතු දේ මොකක්ද කියලා ඔබ දැනගත්තා කියලා මම හිතනවා. මේක ඔබේ යාළුවන්ට එකක් බෙදා ගන්න. ඉතින් මේ වගේම ආශිර්වාදමත් වීඩියෝකින් ඔබ හමු වීමට නැවත එනතෙක් ඔබට ආශිර්වාද වේවා. මේ Blessings with Dr. Heshani.